මිමි ඇප්ලිකේෂන් එක දැස්සද? අයියා යන්න හදන්නේ. කොහරිද? හා? මෙතන තියෙන මගේ ඇප්ලිකේෂන් එක විතරයි. කොහරිද? ඔව් ඔක්කොම ෆිල් කරන්න බැරි වුණා මට නේද මතක හැදෙන්නේ දැන්. ඔය ගොඩක් හදිස්සියෙන් මොනවා ෆ්ලෑෂ් කරලා තියන්නේ හිට ගමු. මිමි අපි වාගේ ඇප්ලිකේෂන් එකක් පුරු. මගේ එක ඕනේ නැහැ පවිත්‍ර. ඔන්න ඔබ ගිහින් ඉන්න. අනේ ප්ලීස් මිමි. මං ඉන්න පුරුම. පාස්වර්ඩ් පුළුවන් නේ ඕන නැත්නම් බෑ කියන්න. එන්න. ඕකේ මිස්ටර් අනබාව. මම ක්ලයන්ට් එක කතා කරලා බලලා ඔයාලට කියන්න. ඔව් ඔව් ඔව්. මම වань හෙට විතර කියන්නම්කෝ. right okay. yes. කවුද? මගේ wife. එවන්. Bari. මොකටද මෙහා? ඇප්ලිකේෂන්ස් දෙන්න. ඔක හෙට ගන්න තිබුණානේ. ඔයා කිව්වේ හදිස්සි කියලා? මම මේ ලයිබ්‍රරි එක මං ආවේ. රිසෙප්ෂන් එකේ ගර්ල්ට කිව්වද මගේ වයිෆ් කියලා? ඔව්. පිස්සු වැඩ ඒවා කරන්නේ. මම මේ කාටවත් කියලා නෙමෙයි මම බැඳලා කියලා. හයි? අපි හොරෙන් නෙමෙයි කසාද බැන්නේ. හරි. ඔක මෙහෙට දීලා යන්න. මම වගේ කෙල්ලෙක් කසාද බැන්දේ කොහොට ලැජ්ජාවක් නා. මං එන්න ඕන දැන් එපා දැන් මට කලින් කියන්න. ඒකට මට පුළුවන් ඔයා කියන තරම් විතරක් එන්න. පවිත්‍රා. ඔයා කොහෙද ගියේ? මම බය වුණා පරක්කු මොකද කියලා. ලයිබ්‍රරි එකේ චුට්ටක් පරක්කු නැන්ටි. මම රුසුරෑගේ ඔෆිස් එකටත් ගියා. රුසුරෑගේ ඔෆිස් එකට ගියා? ඔයා මොකටද ගියේ? අර ඇප්ලිකේෂන් දෙක දෙන්න. ඇයි ඇන්ටි? නෑ ඔයා මට කිව්වේ නෑ නේ යනවා කියලා. අනේ නිමි බලන් ඉන්න ඔයානකල් පාඩම් කරන්න. ඔයා තුයා කිසි දෙයක් කරන්නේ නෑ. යන්න.
නිම්මි ඔන්න මම අර පොට්ටේ ගෙනාවා. සාරංගය හම්බුනේ නැද්ද? අනේ නෑ නිම්මි. මම හිතන්නේ ස්ටඩි ලීව් හින්දා ඒගොල්ලෝ බෝඩි මේ ඇත්තේ. මට රුසුරාය හම්බෙන්න ඔෆිස් එකට යන්න තිබුණ හින්දා මම වැඩි වෙලා බැලුවේ නෑ. ඔයාට ඉතින් පිටරට යන පිස්සුනේ තියෙන්නේ. අරතර මේ කෝල් එකක් දීලාවත් ගෙන්න ගන්න තිබ්බනේ. ඉතින් ඔයාට කෝල් කරන්න තිබ්බනේ. මං කෝල් කරාට ආන්සර් කරන්නේ නෑ එයා. මේකෙන් ගන්න. ඔව්. ඕකෙන් ගත්තොත් නම් ආන්සර් කරයි. ඔයා කියලා හිතලා. මොකද්ද නිම්මි වට වෙලා තියෙන්නේ? මං කියන හැම දෙයක්ම ඔයාට ඇහෙන්නේ අනිත් පැත්තට. මං කොහොමද ඔයාට ඔය විදිහට උදව් කරන්නේ? මේ මට ඇමරිකාව යන්න ඕනෙත් නැහැ. මට කැම්පස් යන්න ඕනෙත් නැහැ. අඩුම තරමේ මම ওই එක්සෑම් එකටවත් යන්න ওই මිනිහව හම්බෙලා දෙක එකක් තීරණය කරන්න. බලමුකෝ. ඔගේ යවන්න තිබ්බා. දෙකේ පන්ති ළමෙක් ඇදුවා. ඇයි? මහලොකට ඔෆිස් එකට උස්සන් එනවා. ඔගේ කිසිම ඩීටේල් එකක් හරියට නැහැ. ඔක්කොම උඩින් පල්ලි. ඔක හරියට ෆිල් කරලා ගහලා දෙන්න. ඔය කොහොමද මං මේ මොනසෙට යවන්නේ? ඈ? මේ මොනසෙ hina වෙයි. මේක පිළිවෙ නිම්මි. කවුරු කළත් මං කියන්නේ පිළිවෙව කෙනාට. නිම්මිට ඕනේ මේ ගමන කඩාකප්පල් කරන්න. එයාට මේ ගමනේ යන්න ඕනේ නැහැ. ඇයි? එයා දන්නවා. එයා යවන්න හදන සාරංග අයියේ ඉඳ කියලා. කොහොමද වෙන්නේ? රුසිය. නිම්මිට කියන්න එපා මං කිව්වා කියලා. මාත් එක තරහ වෙයි. මොනවද නිමියා මේ කරලා තියෙන්නේ ඈ මේක කිසිම ඩීටේල් එකක් හරියට නැහැ සමහර ඒවා වැරදි සමහර ඒවා ස්පෙලිං වැරදි ඊට වඩා ඔක දාන්න කෙනෙක් කියලා පුරව ගන්න තිබ්බා. ඔයාලා තිබ්බනේ පුරව ගන්න. මම ඇයි මට යන්නද යුනිවර්සිටි එකක් හොයන්නේ ඈ ඔය දිනට යන්නනේ මට කොහෙවත් යන්න ඕනේ නැහැ. මම පිළිගන්නවා නෙමෙයි ඔයාගේ එෆෑගේ තාත්තට කියලා මං කරේ වැරද්දක් කියලා. අනික ඉතින් ඒකෙන් වෙලා තින් දැන් හොඳක් නේ. ඔයා කැමති නැද්ද ඇමරිකන් යුනිවර්සිටි එකකට ගිහලා ඉගෙන ගන්න? හා? ඔයාට තනිකමකුත් නැනේ අපි දෙන්නත් ඉන්නවනේ. මම කැමති නෑ. අයියේ මේ ඔයා යන්න හදන්නේ මට එපා විතරට උගන්නන්න ඕන හින්දා නෙමෙයිනේ නේද? එහෙනම් නදීකට බයි. වාට ඒක නමුතෙන් කියන්න ඕනේ නැහැ නිම්මි. බය වෙන්න එපා. ඔයා පවිත්‍ර කසාද බඳ කියලා නදීකට ආරංචි වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ප්‍රොපෝසල් එක ගැන දැනගත්ත එකේ මේක ආරංචි නොවි තියෙන විදියක් නැහැනේ නේද නිම්මි? මායි කිව්වේ නදීකට